සමහර ගමන් තියෙනවා අපිව වෙනස් කරන. නික්කො කියන්නේ අන්න ඒ වගේ තැනක්. මේ දවස්වල ජපානෙම පාට චිත්‍රයක් වගේ. සරත් ඍතුව. හිතන්න මේක නිකම්ම කාලගුණේ වෙනසක් විතරද? මට නම් හිතෙන්නේ සරත් ඍතුව කියන්නේ සබහාදම අපිට ජීවිතය ගැන කියා දෙන ගැඹුරුම පාඩම. නික්කොවල මේ පාට අතරමං වුණාම මට හිතුනේ එකම එක දෙයක්. අපේ ජීවිතත් හරියටම මේ සරත් ඍතුව වගේ. පාටින් පිරුණු ඒත් හරිම ඉක්මනින් වෙනස් වෙන සුන්දර ගමනක්. වැටෙන හැම කොළයක්ම අපිට රහසින් වගේ කියන්නේ බය වෙන්න එපා. සීත කාලෙට පස්සේ ආයෙමත් වසන්තය එනවා කියලා. වැටෙන බව දැනත් ලස්සනට පාට ගැන්වුණු ඒ කොළවලට මම හරිම ආදරෙයි. මම කියන්න ගත්තා වචනීටි. අවදිවන්න. ඉතිමත් දිනක උදා වෙලා තියෙන්නේ කිටකි. යන්න. Hello guys, welcome back to our YouTube channel. ඉතින් අද අපි යනවා ඕටම් බලන්න. මේ තමයි ජපානයේ තියෙන ලස්සනම සීසන් එක. ඒ වගේම මම දකින්න මාර ආසාවෙන් හිටපු සීසන් එක. අපි යන්නේ නික්කොවලට. ඉතින් අපි හිතුවා නික්කොවල තියෙන ලස්සන ඔයාලා එක්ක ෂෙයා කරගන්න ඕනේ කියලා. ඉතින් මේ vlog එකෙන් ගේන්නේ නික්කොවල තියෙන ලස්සන. නික්කො ඉන්නේ අපිට යන ගමන් හම්බුණා පොඩි ලස්සන පොට් එකක්. මං හවිතාම ඇදගන්න ගමන් ඉන්නේ කාර් එකේ පොඩ ලෑස්ති වෙනවා. ඉතින් දන්නේ නැද්ද ගෑල් ළමයි කොහොමදම මම පොඩ්ඩක් ආවි මෙතන ෆොටෝ එකක් ගහන්න. ඉතින් යා එනකන් කියලා බැහැලා අන්න කොමිතන ලොකේෂන් එක. මාරම ලස්සන. ඩ්‍රෝන් එක යවන්නයි යදන්නේ. ඩ්‍රෝන් එක යවලා අපි 18 වංගුව බලමු. නෑ 18ක් නෙමෙයි. 18ක් නෙමෙයි. වංගු 40 ගානක්ද? ගණන් කළා කියන්න වංගු කීයක්ද කියලා. තව එකක් ගෙනවා. එතකොට මේ අපි දැන් ඉන්නේ නික්කො ටවුන් එකේද? අපි දැන් ඉන්නේ නික්කොවල. අපි අද ආවා ඕටම් බලන්න. ඔයාලට දැන් පෙන්වෙන්නේ නික්කො ටවුන් එක. අවසන් එතරම් අපි සතියක් විතර පරක්කු ගොඩක් පොළ හැලිලා ගිහිල්ලා අපිට අකරදැබ්බයක් වුණානේ. අපි එන්න කාලේ අපිට බැරි වුණා. ඉතින් අපි ආවේ ඊට පස්සේ අපිට යම් කිසි සීන් කෝල් එකක් වුණා. මේ කාර් එක පොඩ්ඩක් කේස් එකක් වුණා අපිට. පොඩි නිට්ටෑ පැටියෙක් බේරන්න ගිහිල්ලා කාර් එක ඇක්සිඩන්ට්. මෙතනදී මේ හින්දා අපිට ඉතින් මෙච්චර දුර එන්න වාහනයක් තිබුණේ නැහැ. අපි
අපි වාහනේ හදාගෙන ඔක්කොම කරගෙන අපි එනකොට රතු පාට කහ පාට ගස් අපිව දාලා ගිහිල්ලා. අනේ මගේ පළවෙනි ඕටම් එක. ඒ වුණාට ඉතින් දැන් මෙහෙට මෙහෙ නික්කෝනේ. එතකොට නික්කෝ වලට ඕටම් එක ඇවිල්ලා ඕටම් එක දැන් ගිහිල්ලා. දැන් ගිහිල්ලා කියන්නේ සාමාන්‍යයෙන් තව තියෙනවා ඉතින් චුට්ටක්. ලොකුවට නෑ ගස්වල කොළ හැලිලා එනකොට අපේ නරිත පැත්තට තාම ඕටම් නෑ. නේද? දැන් තමයි ලාවට මේ කොළ රතු කහ වේගෙන එන්නේ. තාම අර ලොකුවට මෙහෙ තියනවා වගේ ඕටම් නෑ. ඉතින් මෙහෙ ඕටම් ඉවරක් වෙලා. ඔන්න ඕකයි තාත්තේ. මෙන්න ළමයි වේලිලා මෙව්වා. වෝව් ඒකත් මාර ලස්සනයි නේ. ගස් වේලුනත් ලස්සනයි. ඒකට අපි ඔය වගේ වේලිලා දිදාපත් වෙලා වයසට ගියහම අපි ලස්සන නේ. අපි දැන් මේ සිටින්නේ කොහෙද? මේ හවලක් තියෙන හවලක් මේ හවල් තියෙනවා. බෝට්ටුවෙන් පැදගෙන අපිට ඕස්ට්‍රේලියාවට යන්න තියෙන්නේ. බෝට්ටුවෙන් ඕස්ට්‍රේලියාවට යන්න තියෙන්නේ. කොහොමත් හරි මෙන්න මේ කුණ්ඩේ පීරගත්තාම කෑඳැත්තාගේ ඉස්සීසි එහාට මෙහාට යනකොට තමයි මට එපා වෙන්නේ. සීතල ඇතිනේ. සීතල පිරිසිදු අතර තියෙන්නේ. ඔන්න වතුර බාගෙන පෝන් එක. ඉන්න බෑ මේකටම අත දානවා ඔබනවා. ඉන්න බෑ. දැන් මේ වතුර එකටත් අත දාලා අත සීතලයි කියලා ඇදලා ගත්තා. අතපය තියාගෙන එක ඉතින් ඉන්න බෑ ඉතින්. හිතන්න පිරිමින්ගේ හැටිද කොහෙද නේ? එක විනාඩියට නෑ. මේ සීතලයි සුතු ඉන්න බෑ. අගුරක් අතක්. ඉන්න මට ඉති ගලවන්න කිව්වා විතර. ගලවන්න යන්. ඉන්සනේ පිටි දපිමු. Will you let me in? You and I will always have that one night. Come morning light, we'll always have that sunrise. We'll always have that sunrise. Daybreak, shadows fade. You step back. ඉවත් පුළුවන් මේ මේක මැද්දෙන් ගයක් හදාගෙන පාලමක් දාගෙන ඉන්න තියෙන්නේ. තිරාට මේ ගෙවලුත් නැති එකේ මිනිස්සුන් නැති එකේ හෝටලු රෙස්ටුරන්ට් විතරක් තියෙන එකේ අපිට බැරිද මෙහෙ ගයක් හදාගෙන ඉන්න. ෂෝක් සුදු. යල්ලුවනේ සීතලයි හරියට. අපි පරක්කම් බාහු ගෑම අරගෙන ඉන්නේ යෑමට. අපි නෙමෙයි මම මේ මේ සීතල මෙයා මේ කිව්වට ඇතුළට දෙකක් විතර ඇඳගෙන ඉන්නවා. නැහැ සුදු සීතලයි දෙකක් කොහෙද? අම්බෝ සීතලයි ගයිස් මට කියන වීඩියෝස් ගන්න දැන් ඔයාලට මේකේ වීඩියෝස් දායි සිනමැටික් විදිහට මෙයා හදපු ඒ ඔක්කොම වීඩියෝස් ගත්තේ මම සීතලේ වෙවුල මීන සීතලයි අත් දෙක ගොල් ගහලා තියෙන්නේ මගේ. හැබැයි ඒ කාලේ ජැකට් එක ගලවපුවාම නිකන් මේ අර සීතල ඇඟට මේ වුණාට පස්සේ ගානක් නැහැ කියනවාට ආයි ජැකට් එක දාගෙන ඉඳලා ගලවනකොට හරි අමාරුයි. අපි සීතලවත කෙනා මෙතන හයි ලස්සනයි. ඔව් මාල් ලස්සනයි වලට මෙතන. පේනවනේ වටියෝ. මේ අපි දැන් ඉන්නේ කොහෙද? ඉන්නේ නික්කෝ. අපි නික්කෝ වලනේ පහුවෙලා කිලෝමීටර් 5ක් විතර උඩට ඇවිල්ලා ඉන්නේ. කන්ද උඩ හරියට. ඕටම් බලන්න ආවට ඕටම් නෑ නේද? ඉතින් අපි ලස්සන බලනවා. ඔයාලටත් පෙන්නනවා ඉතින්. සැලෙන්නේ Daybreak, shadows fade. You step back, I step away. Nothing's broken, nothing new.
තමයි. බැකෝ එකක් මොකක් හරි මන් දන්නේ නැහැ මෙවට කියන නම් වෙන්න මේ වගේ ව පෙන්නන්න බෑ. මේ අයියෝ සුතු බුදුම පිස්සුවක් ළමයි මේක. මේ බලන්නකෝ. අනේ මන්ද මට නම් තේරෙන්නේ නැහැ මෙව්වා. මේ ඔයාලගේ හස්බන්ඩ්ලා බොයිෆ්‍රෙන්ඩ්ලා අයියලා මල්ලිලා මෙහෙමද කියලා කමෙන්ට් එකක් දාන්න පහලින් හොඳේ. කලාත්මක ඇසින්නේ මේ පුදුම බැකෝ පිස්සුවන්නේ ඔයාට තියෙන්නේ. මං නම් කියන්නේ සුදු ඔයාට කාර් එක විකුණලා බැකෝ එකක් ගන්න තිබ්බේ. බැකෝ උඩ හෙඩ් එකේ තියාගෙන යනවා. ඔව් කාර් එකක් විකුණන කාර් අනම්මනම් මුකුත් ගන්න නැතුව අර බැකෝ එකක් අරගෙන මේ පරිදි. මේකේ තියෙනවා මේ මොල්ලට වගේ මගේ පළවෙනි ඕටම් එක. ඒ ෆෝන් එකක් තියෙන කෝල් එකක් ගන්නවද? අක්කාට. ගමු කෝල් එක. අයිස්ක්‍රීම් තියෙනවා. චෙකින්. ඉච්චිරි පෑන් චෙකින්. ඉච්චිරි පෑන්. ඔව් රතු පාට එකක් ඇතුලේ. දැක්කද? අද සතුටුයි. අනිකන් අර මේ ගස් වැල් එළුදුළු කඳු දකින්නකොට නිකන් අමුතු එකක් එනවනේ ඉන්න මං කැමති. වාහනයි මිනිස්සුයි අතරට යනවට වෙන්නේ. අලුවනේ ඉන්නවා මෙතන බකමූනි. බකමූනි. උගේ බිත්තර. නැහැ ගල් නේද? උ බිත්තර. බකමූන බිත්තර දාලා. බොරුවනේ මෙයාගේ. මේන් ඉන්න මෙයාගේ යාළුවෙක්. අම්මා මෙන්න ඉන්න සුදු නෝනගේ යාළුවා. ඉන්න බලන්න. ගොඩ එන්න ළඟට බලන්න. මේ ඔයා. මේ මම. ඌ අයිස්ක්‍රීම් එකක් තියාගෙන ඉන්නේ. ගාපිල් ඉන්න ගාපිල්. ගාපිල් ඉන්න යාළුවනේ ගාපිල්. ලෝලෙන. මේ සැපේ ඉන්නේ. මේ දකින්න බැරි දේවල් මේ තියෙන ඉංග්‍රීසි වෙලබල්. දකින්න නැති දේවල්. දකින්න නැති දේවල් තියෙනවා. ඉන්න හොඳ වැස්සි පැටියෙක් ඉන්න. ආගේ අලු දෙනෙක් ඉන්න මේසක. අර මගේ ඇත්තටම මිනිස්සෙක් වුණා. පිළිගැනීමේ නිරධාරියා. යාළුවනේ මේ කමාර කෑම ජාති තියෙනවා මේ සාමාන්‍ය මේ සුයි චොකලට් නේ? ඔව් ස්විච් ආදී කියන්නේ මේ මේවා අදාළ ප්‍රදේශෙට විතරයි. දැන් මේ ගහලා තියෙන නික්කු කියලා මෙහාව විතරයි ඔයාලට මේවා ගන්න පුළුවන්. මේ යාළුවේ ලංකාවේ බටර් කේක් වගේ කේක් එකක් තියෙනවා. එල්ලිලා ඉන්න. හොඳට පැටවෙන්නේ නැහැ හොඳට පැටවෙන්නේ. මෙන්න මේ විතරද කරලා තමයි අර පැණි කජු මේවා තියෙන්නේ. අන්න ඒ වගේව තියෙනවා. අපේ කම්පැනි වැඩ කරන සෙට් එකක් ඉන්න මින් තුන්දෙනෙක්. මට ඉතින් යාළුවා මතක් කළා මම මේක ගත්ත යාළුවට අරන් යන්න කියලා. හෂ්නියක් හෂි ඉන්නවා ෂෙරීනා ඉන්නවා. ඉන්න ෂෙරීනා තමයි දකුණු පැත්තේ අයිනෙන් ඉන්න ෂෙරීනා. වැඩින් ඉන්න හෂිනේ. කොහොම සමුද්‍රද කොහෙද ඉන්නවා? මම මේක ඔයාලා මතක් කළා මම මේක ගත්ත යාළුවනේ ඔයාලා. නියෝ ලස්සනයි. චෝකනි කියුට්. පොලිමට නිදාගෙන ඉන්නේ. මං වගේ. Look guys, අපි ආව මෙතන තියෙන දියැල්ලක් බලන්න. මෙතන මටියැල්ල. මම මෙතන අර ලස්සන කොළ නෑ ඉතින් ඒ වුණාට මෙතන දියැල්ල ලස්සන. බලාගන්න යනවා දියැල්ල පල්ලෙහාට. දියැල්ල පල්ලෙහාට බහින්න තියෙන කන්දක වගේ වරෙන් බැහැගෙන ගිහිල්ලා බැහැගෙන ගිහින් ආයෙත් කන්ද නගින්න තියෙන ගෑමට. මාව ඉස්සල යනවා. මට හරි මහසි. මම යන්නේ නැහැ මාව යවෙනවා.
අපිට දැන් තියෙන බහැප්පු කන්ද නගින්න මේ ආකාරයට නැගගෙන යන. අම්මා පාසි කවි මන්දැන් වයසයි හරියට කන්දක් නැග ගන්න බෑ. හරි අමාරු හන්දිපත් උදාව. මේ කොන්ද අතර දෙනා කකුල උද්දිට දෙනා දානේ සතර දෙනා උළු ඇඟවරි දෙනවා එන කොහෙද ඉතින්? ඇඟමරි දෙනවා තින්තා කොහෙවත් ඉතුරු වෙලා නැහනේ. යත් මරු පතා තමා අහන්නේ මෙයා. අම්මා මාසි තියම ඉඳගත්තා. ඇයි මේ ටික මම දුවගෙන ආවේ මාව යැවෙනවා. ඒකයි අමාරු අර මේ කකුල් දෙක නිකන් උලනවා. ඩ්‍රෝන් මුදියන්සේ මගේ ඩ්‍රෝන් මුදියන්සේ ඔය හරි කමන්නේ මෙන්න මේකේ අවා ගන්න පුළුවන් නම් ඊට වැඩි දෙයක් නැහැ. මෙන්න තියෙන රතු පාට ගහක්. මේ මීදුම පේනවද? හෝ අර කන්ද වැහිලා තියෙන දැන්. වැහිලා යනවා කන්ද ටික ටික. අපි දැන් ඉන්නේ නික්කෝ ටවුන් එකේ. අනේ ටවුන් එක කිව්වම හරි කැතයිසු. ටවුන් එක කියවට මේක සීසන් කාලෙට විතරයි තියෙන්නේ මේ කඩවල. මෙතන මේ කෑම කඩවල තමයි හැමතැනම මේ කොෆි ෂොප් තියෙනවා, රෙස්ටුරන්ට් තියෙනවා. මේ ගොඩක් මුස්ලිම් අය කඩවල තියෙනවා මේ. ගොඩක් කඩවල නම් වහලා දාලා ඉතින් සීසන් එකට විතරනේ කට්ටිය එන්නේ. මේ අපිට තාම අපි කනනම් ගෙන උදෝන්න ඔය මෙහි තියෙන කෑම වර්ග තමයි ගොඩක් තියෙන්නේ. මේ සීතල නිසා දැන් වින්ටර් එකනේ. දැන් ඕටම් එකත් මේ ඉවර වෙලා වගේ අන්තිම ටිකේ තියෙන. අපිට අන්තිමට මේ හරිය තමයි මේ ගස් ටිකක් හම්බ වුනේ. ඕ ටවුන් එකේ. ඔව් ටවුන් එකට මෙන්න උනා. අපි උඩට ගියා ගස් තිබ්බේ නැහැ. තිබ්බ නැහැ ඔක්කොම වේලිලා කොළ හැලිලා පස්වෙනි පාර විතර මම මෙහෙට ආවේ. මේ දන්න කියන හැමතැනටම ගියා එකක්වත් තිබ්බේ නැහැ. අන්තිමට ටවුන් එකේ ආවා. කවිට ඕටම් ගස් පෙන්නන්න. ඒක නිසා කොහොම හරි බේරුණා ඉතින් මම. තමයි අවුරුද්දේ ඕටමුත් නැතිනේ. ඔව් මගේ පළවෙනි පාර මං ඕටම් දකින්නේ. මේ කියන්නේ මෙහෙම ඇස් දෙකට දකින්නේ අර අපි ෆොටෝස් වලින් වීඩියෝස් වලින් දකින්නවනේ ඉතින් එහෙම නෙමෙයි අර අපි ඇත්තට දකින්න එකනේ ආසෙ හිතෙන්නේ ඇස් වලට දකින්න. මේක තව තියෙනවා මේ ගොඩක් මේවා විතරන්නේ මේ බෝට්ටු වල යන්න තියෙනවා අර හංස බෝට්ටු තියෙනවා ඒවා යන්න බෑ අපිට සීතලයි. සීතලයි. යන්න මාර බෑ සීතලයි. ගඟ නෙවෙයි වැවක් වගේ තියෙන්නේ මේක මේ කඳු වලින් වට වෙලා හරි ලස්සනයි. මේ මාර සීතලයි දැන් මේ දැන් හවස් වෙගෙන එන්නේ දැන් 3ට විතර ළඟයි. ඉතින් මේ එතකොට දැන් සීතල වැඩි. මන් දන්නේ මේ හංස බෝට්ටු මේ පල්ලේ තියෙනවා ඔයාලට වීඩියෝ එකේ දාන්නම් ඒ බෝට්ටු පදිනවා. මිනිස්සු යනවා මට තේරෙන්නේ මේ තැන් තියෙනවා මොන රතු පාට ගහක් තියෙනවා මෙතන. රතු පාට කහ පාට කොළ පාට Shadows move
skin to skin. Something unspoken. Will you let me in? You and I will always have that one night. Come morning light, we'll always have that sunrise. We'll always have that sunrise. Daybreak, shadows fade. You step back, I step away. Nothing's broken, nothing new. Only the sunrise. Over you and I will always have that one night. Come morning light, we'll always have that sunrise. We'll always have that sunrise. I don't wanna leave. I don't එන්න ගල් වෙලා ඉන්නේ යාළුවනේ අපිව. මෝර සීතලයි වුණාට ඒ කියන්නේ පේන්නේ නැහැ එහෙම එකක් කෙනාට ඉන්න සීතලයි ඉන්නේ ගල් වෙලා ඉන්නේ. එන්න තල්ලන්න බෑ. ඔද්දික ගල්ලලා තින්නේ මෝර සීතලයි ගයිස් ඉන්න අපි අර ආහාරෙටම ගියා මේ කෙලවර හරියටම ඒ හින්දා සීතල ඇල්ලුවා ගොඩක් ඉන්න බෑ කොහොමවත් අම්බාර මිනිස්සු අර සීතලේ කොහොම යනවද මන් දන්නේ අනේ අර මේ තාරා වෝට්ටු වල දැන් අර මීදුම් වගේ ඇවිල්ලා මෙයා වෙලා තියෙන දැන් එන සීතලේ දැන් හවසනේ මේ ඒ හින්දා සීතල වැඩි පිටේ තමයි දැන් නම් හොඳටම සීතලයි අපි දැන් යන්න බැරි වෙයි වාහනේට. දැන් ඉතින් නිකෝලට අපි බයි බයි කියන්න තමයි යන්නේ. අපිට හොඳටම බඩගිනි. උදැහෙන මාර සීතලයි තව ටිකක් හිටියොත් කොහොමද ඉන්න බැරිද නෝ කයිටියෝ ගල් වෙලා ගල් ෆිල්ම් එකට තියන්න පුළුවන් නිකෝල මේ ෆිල්ම් එකට අපි ඔයාලට ඇවිල්ලා අපි බලන්න පුළුවන් ඊට පස්සේ. එකට කියලා අර එහෙම අර ලොකුවට ලෑස්ති වෙලා එහෙම කියලා ඇඳන් අය ආවේ නැහැ ඉතින් ඇඳු ඒ හින්දා සීතල දැනෙනවා වැඩි. ඉතින් ඒ හින්දා අපි යන්නේ කියලා තමයි බැලුවේ. නිකෝල්ට අපි බයි බයි කියන්න හදන්නේ. අපි ටිකක් එන්න පරක් වුණා. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපිට ගස් බලන්න තිබි කමන්නේ. ඒ විදිහට හරි මම දැක්කනේ. සතුටුයි. අපි ආයෙ බලමු. අපිට දැන් ටෝකියෝ යන්න වුණොත් හරි නැත්තම් නරිතවලක් තියෙනවා එහෙම වුණොත් අපි අනිවාර්යෙන් බ්ලොග් එකක් එහෙම දාන්න. වීඩියෝ වල එක ෂෙයා කරගන්න. ඔයාලට බලන්න. අපි තාම වීඩියෝ එක ඉවර කරන්නේ තව තියෙනවා. තව තියෙනවා. පොඩ්ඩක් තියෙනවා. තව තියෙනවා. අපි ජනට නික්කොලට බයි බයි කියන්නේ යන්නේ. දැන් අපි ලස්සන ගත්ත වීඩියෝ ටිකක් ඔයාලට පෙන්නන්නම්. මේ අපි වීඩියෝ එක මැද්දෙන් දාන්නම් ඒවත් බලන්න. දැකලා නැති අයට ඉතින් මේකේ මෙහි ඉන්න අය නම් ඉතින් ගොඩක් මෙහි ඇවිල්ලා තියෙනවා මේක දන්නවා මෙහි නික්කෝ කියන එක. අපි ඉතින් ලංකාවේ ඉන්නේ නෑ. මොකද මම මේ අවුරුද්දේ මෙහෙට ආවේ. ඒ හින්දා මේක මගේ පළවෙනි ඕටම් එක. දැනට අපි වීඩියෝ එක බයි බයි.
අපි මේ වංගුවලින් යන්නේ ගයිස්. මේ අර ලංකාවේ 18 වංගු තියෙනවා වගේ. අන්න ඒ වගේ මේ වංගු මං හිතන්නේ ගානක් තියෙනවා. කොහොම හරි මෙතන ඉස්සරහා බෝඩ් වල ගහලා තියෙනවා. ඒ වංගු ගාන ගණන් කරලා මෙතන ගහලා තියෙනවා. මෙන්න මෙතන ඉස්සරහා ඔයාලට පේනවත් දන්නේ බෝඩ් එකක් මේ 25 කියලා මෙන්න මේකේ ගහලා තියෙනවා. මෙන්න මේකේ 25 කියලා ගහලා තියෙනවා. මේ ඒ වංගු ගාන තමයි ඒකේ ගහලා තියෙන්නේ. තාට වංගු වගේ යන්නයි තියෙන්නේ. මෙන්න මෙතන පෙන්නනවා වංගු ටික හරියට. මේ තියෙන්නේ. හරි යන්න තමයි තියෙන්නේ. අල්ලට බැහැගෙන යන්නේ අර කන්ද උඩට පේනවා ගයිස්. 48 වෙනි වංගුව දැන් මෙතනින් කැරකෙන්නේ අපි. දැන් වංගු ඉවරයි. අපිට මැප් එකේ පෙන්නන වංගු ඉවරයි දැන්. මෙහෙම තියෙන්නේ. වංගු ඔක්කොම ඉවරයි. මෙහෙන කන්දක් තියෙනවා. ඔයාලට පේනවත් දන්නේ නැහැ වේව ගත්තාව. එහෙම උඩ හරිය අපි ඉන්නේ ඇති ඉතින් මේකේ ගිහිල්ලා. ඊපොඩ චීටියෝ එක පේන්නේ නැහැ නේ සිදු ලයිට් එක තමයි. අන්න අර පැත්තෙන් තමයි මේ වාහන නගින පැත්ත. මේ බහින පැත්ත. වන් මේ විදිහට තියෙන පාරවල් දෙක හදලා ඔයාලට පේනවා ඇති අර ඈතින් පේනවත් දන්නේ මේ ඈතින් තියෙන පාරවල් ටික අර උඩට පේනවා සුදු පාරවල්. මේ බහින පැත්ත අපි දැන් යන්නේ. මගේ කන්දේ හගුල වැටිලා තිබ්බේ දැන් තමයි හරි ගියේ. ලාවට එක කන. මෙන්න මේ කන හරි ගියා. අනිත් මේ ලස්සනම මතක අතරින් අදට අපි සමුගන්නවා. අපේ ඇස්වලින් දකින මේ ලස්සනම තැන් ආදරෙන් ඔයාලට ඉස්සරහටත් අරගෙන එන්න. දිගටම අපිත් එක්ක රැඳිලා ඉන්න. ඉතින් අදට අපි ගිහින් එන්න. ඔයාලා හැමෝම පරිස්සමින් සතුටින් ඉන්න.